ආයිබෝන් හැමෝටම අදත් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද වැඩ ඇරිලා හවස් වරුවේ මම මොනවද කළේ කියලා අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. ගෙදර ආව ගමන් ගෙදර වැඩ ටික කරලා වොෂ් එකක් දාගෙන ඔන්න ඉතින් හස්බන්ඩ් කිව්වා හවසට මොනවා හරි කාලා සව් බොමුද කියලා. එයාගේ ආසාවට ඉතින් මම මිනි පීස් එකකුත් හැදුවා. නාන්න කලින් මේ ටික හදලයි මම ගියේ. එතකොට ඉතින් ලේසියිනේ. මුලින්ම මේ ඊස් ටික ඇක්ටිව් කරගන්න ඕනි. ඒකට මද රස්නි වතුර ටිකක් අරගෙන ඊස් තේ හැන්දක් දාලා සීනි තේ හැන්දක් දාගන්න ඕනි. අපි මේක මද රස්නි වතුර එක්ක ඊස් ඉක්මනින්ම ඇක්ටිව් වෙන නිසා තමයි මද රස්නි වතුර ගන්නෙ. පිටි නම් මම ගන්නේ ගෙදර ඉන්න ප්‍රමාණයට. ගෙදර 6 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ 6 දෙනාට ඇති වෙන්න ප්‍රමාණයට තමයි මම පිටි ගන්නෙ. දැන් මේ පිටි ටිකට ඊස් ටික දාගෙන හොඳට කලවම් කරගන්න ඕනි. ඊට කලින් පිටිවලට ලුණු, පොල් තෙල් ටිකක් දාගන්න අමතක කරන්න එපා. ලුණු නම් මම දාගත්තේ අපේ ගෙදර අයගේ රසපදම අනුව චුට්ට තමයි ඉතින් ඒක දාගත්තේ නම්. මෙතනදී පොල් තෙල් ටිකක් දාගන්නේ නම් පිටි එක මුදු වෙන්න, තෙතමනේ රැඳෙන්න වගේ හේතු නිසා ඇත්තටම කෑම සම්බන්ධයෙන් 100% නිවැරදි දේ මම දන්නේ නැහැ. මගේ දැනුම මට්ටම අනුව තමයි මම මේ කියන්නේ. පිටි ටික කලවම් කරගෙන ඊස්ට් මිශ්‍රණය දාගන්න. මම නම් මෙතනදී හදාගත්ත ඊස්ට් ඔක්කොම ටික දාගන්නවා. අතේ ඇලෙන්නේ නැති පදම එනකම්ම අනාගන්න. අනාගත්තට පස්සේ පැයක් පමණ කාලයක් තියාගන්න පිපෙන්න. මම මෙතනදී රෙදි කෑල්ලකින් වහලා තියලා සෝස් එකක් හදාගන්න තමයි මේ හදන්නේ. මේ සෝස් එක හදාගන්න ෆ්‍රෙෂ් මිල්ක් මේ සයිස් පැකට් 1/4ක් පමණ අවශ්‍ය වෙනවා. මම නම් ඉතින් පීසවල වැඩිපුරම හැපෙන්න ආස මේ සෝස් එක. තක්කාලි සෝස්, වයිට් සෝස් එක වැඩිපුර හැපෙද්දී මාර රසයි. ඒ නිසා මගේ විදිහට මම ගොඩක් මේ පීස එකට දාගන්නවා මේ වයිට් සෝස් එක. ඒක නියම පදම නොවෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපේ ගෙදර අය ආස කරන විදිහ තමයි මේ හදන්නේ මම. පෑන් එක රත් වුණාම බටර් හෝ ඇස්ටර් දාගන්න ඕනි. මගේ ළඟ මේ වෙලාවේ නම් ඇස්ටර් විතරයි තිබුණේ. ඒ නිසා මම ඇස්ටර් තමයි දාගත්තේ. ඊට පස්සේ මම පාන් පිටි ටිකකුත් මේ ඇස්ටර් එකටම දාගෙන හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ අර ෆ්‍රෙෂ් මිල්ක් ඔක්කොම ටික දාගෙන නැවත හොඳට මං කලවම් කරගත්තා. මේ වෙලාවේ ලුණු ටිකකුත් අනිවාර්යෙන්ම දාගන්න ඕනි.
ටිකක් වෙලා කලවම් කර කර ඉඳද්දී අපිට දැනෙනවා මේක ඝන වගේ වෙනවා. එතකම්ම හොඳට කලවම් කර කර ඉන්න තමයි තියෙන්නේ. අපි දැන් බලමුකෝ අපි අනාගත්ත පීටි මිශ්‍රණය ඩබල් සයිස් වෙලාද කියලා. මම මේ වෙලාවෙම සව් එකත් හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දැන් නම් පිටි එක ඩබල් සයිස් වෙලා සව් එකත් හොඳට හැදිලා ඩබල් සයිස් වුණු පිටි මිශ්‍රණය අතින් හොඳට තද කරලා වායු ටික ඉවත් කරගන්න ඕනේ. ගෙදර 6 දෙනයිනේ ඉන්නේ. බබා නම් කන්නේ නැහැ. මිනි පීසා 6ක් හදාගන්න ඕනේ. මම තක්කාලි සෝස් තමයි පාවිච්චි කරන්නේ. ගෑරුපුවකින් මේ විදිහට සිදුරු හදාගන්න ඕනේ. ඒ සිදුරු හරහා මුළු පීස් එකටම තාපය ගමන් කරනවා. තක්කාලි සෝස් නම් කැමති විදිහට දාගන්න පුළුවන්. හැබැයි මම මුළු පීස් එක පුරාවටම මුළු වටේම මේ තක්කාලි සෝස් දාගන්නවා. මොකද හැපෙද්දී ඒක මාරම රස නිසා. මේ වයිට් සෝස් එක නම් අපි කැමති විදිහට උඩින් දාගන්න පුළුවන්. තමන් කැමති සොසේජස්, ලූණු, අමු මිරිස්, තක්කාලි ඒ ටික දාලා වයිට් සෝස් එක දාගන්නත් පුළුවන්. මම නම් ඉතින් එක එක විදිහට දාගන්නවා.
දැන් ඉතින් මම එයා ෆයර් එකට මේ පීසා ටික දාන්න තමයි හදන්නේ. අපි කොච්චර වැඩ කරලා මහන්සි වෙලා ඉඳියත් මහන්සිය ගැන නොහිතා මේ වගේ කෑම ගෙදර අයට හදලා දීලා එයාලා රස කර කර කද්දි නම් මාන සතුටක් නේද දැනෙන්නේ. ඉතින් මේ හවස්වරුව මේ වගේ නිමා වුණා. තවත් හවස්වරුවකින් ඔයාලව හමු වෙන්නම්කෝ. එතකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.